මේ රටේ ජනතාව ඡන්දෙ දීමේදී ඔය පළාත් පාලන ඡන්දෙදී ඡන්දෙ දුන්නේ විරුද්ධ පක්ෂ ප්‍රතික්ෂේප කරලානේ. බහුතර බලය මාලිමාවට ලැබිලා තියෙනවා. ඉතින් මේ දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදීව ගත්තොත් ඇත්තට මේ රටේ බහුතරයක් ජනතාව කැමති පැත්තට තමයි බලය පිහිටවන්න වෙන්නේ. කොහොමනත් අපි හිතන්නේ දැන් ඔය විරුද්ධ පක්ෂවල තියෙන ඔය එකඟතාවය ගත්තම පොදු එකඟතාවයක් වෙන්න බෑ. කියන්නේ සම්පූර්ණ කාරණාවලට එකඟ වෙච්ච එකක් නෙවෙයි. ඒ කට්ටියට එන පීඩනය වළක්ව ගන්න වෙන එකඟතාවයක් විතරයි. ඔය දීග හරියන්නේ නැහැ. කාලාන්තරයක් ඇවිල්ලා කැඩිච්ච දීගනේ තියෙන්නේ. නොගැලපෙන කණ්ඩායම් එකතු වෙලා මේ රටේ ජනතාවට සාධාරණයක් කරන්න බෑ. අපි 267ක බහුතර බලයක් තියෙනවානේ. මේ වෙනකොට කොහොමදත් අපි සජිත් පාර්ශවයේ හරි රනිල් පාර්ශවයේ හරි රාජපක්ෂ පාර්ශවයත් එක්ක එකකතාවයකට අපි යන්න සූදානමක් නැහැ. නමුත් ස්වාධීන කණ්ඩායම් වගේ කණ්ඩායම් අපි මේ වෙනකොට සාකච්ඡා කරපු සමහර අය ඉන්නවා. ඔවුන් ජාතික ජන බලවේගයත් එක්ක ගමනක් යන්න සූදානම්. ඔය තියාලගේ රෙදි පෙරලි අපිට අන්දන්නවට අපි වැඳ ගන්න සූදානම් නැහැ. ඉතින් මේ රටේම ජනතාව දන්නවා. මොකද දූෂිත මුදල් තියෙන කට්ටියට මුදල් දීලා එහෙම മന്ത്രിවරු ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අපිට එහෙම මුදල් ඇත්තෙත් නැහැ. මුදල් දීලා අපි ගන්න සූදානමුත් නැහැ. අපේ එහෙම ප්‍රතිපත්තියක් නැහැ. රට ගොඩනගන්න එකඟතාවයක් තියෙන අයට වරප්‍රසාද බොහොම කප්පාදු කරලා මේ ගමන යන්න කැමති නම් එන්න කියලා ආරාධනා කරා. ඉතින් ඒකට විශාල වශයෙන් රට එකතු වුණා. ඉතින් මේ මොහොතේ සමහර ස්වාධීන කණ්ඩායම් ඒ එකඟතාවයට එනවා. හැබැයි අපට ආරංචි වෙන ඉදිරියේ කට්ටිය සූදානම්ින් ඉන්නවා. ඒ වගේ වරදාන දීලා මුදල් දීලා තනතුරු දීලා පොළඹව ගන්න සූදානම් ඉන්නවා. ඉතින් එහෙම මුදලට විකිනෙන മന്ത്രിවරු මේ අපේ පැත්තේ ඇත්තෙත් නැහැ. අපි එහෙම ගන්න සූදානමකුත් නැහැ. ඔය අරගලේ පැන නැගිච්ච කාලේ මේ රටට හානි කරපු කණ්ඩායම් සහ ඒ වටේ හිටපු කට්ටිය බොහොම හැංගිලා හිටියේ. බීතියටපත් වෙලා හිටියේ. දැන් මේ අලුත් කණ්ඩායමක් එළියට ඇවිල්ලා නෙවෙයි. අන්නේ හැංගිලා හිටපු කණ්ඩායම් දැන් ඩිංග ඩිංග එළියට එන්න පටන් අරන් තියෙනවා. මොකද රටේ නීතිය ක්‍රියාත්මක වෙනකොට කට්ටිය දන්නවා දැන් වැරදිකරුවන්ට අපරාධකරුවන්ට දූෂිතයන්ට අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කරනවානේ. එතකොට ඒ කට්ටිය බලන්නේ ආණ්ඩුව අස්ථාවර කරලා වෙන ජනමතයක් මේ රටේ හදලා ජනතාව ආණ්ඩුවෙන් ඈත් කරලා ආපහු දූෂිත දේශපාලනයේ ඔටුනු පලන්දවන්න තමයි සූදානම්. ඉතින් ඒ වගේ කණ්ඩායමක් තමයි විවිධ මත හදන්නේ. ඉතින් කොහොමටත් ඊයේ මේ තිබුණු රණවිරු සැමරුමට අපි මාස ගානකට පෙර සාකච්ඡා කරා. ඒක ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කරන්න. ඉතින් ඒ කට්ටිය බැලුවා. ඉතින් දැන් ඒ කට්ටියම මත හදනවා. ඒ කට්ටියම අනිත් පැත්තට මේවා පෙරලනවා. දැන් මෙච්චර කල් මේ රටේ අල්ලස දූෂණය වංචාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට දූෂිතව කලබල වෙලා තියෙනවා. ඉතින් ඒකට මේ කරන්න දෙයක් නැහැ. කොහොමටත් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන මේ රටේ රට වෙනුවෙන් වැඩ කරන සියලුම රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක්. අපි ඒ වගකීම ඉෂ්ට කරනවා. ඒකට අපි